කන්‍යා ලග්න හිමි ඔබගේ ජීවිතයේ නව හැරවුම් ලක්ෂයක් පෙන්눔 කරන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. පහුගිය කාලේ වින්ද දුක් කරදර කොච්චරක්ද කියලා ඇත්ත වශයෙන්ම ඔබට කියලා නිම කරන්නට බැරි තරම් ඔබ දුක් විඳලා තිබෙනවා පහුගිය කාලේ. හැබැයි ඒ කාලය කන පිට හැරෙන්නට යන්නේ ඊ타ත්ම පුංචි කාල සීමාවක්. ඉතින් මෙන්න මේ කාලයේ ඔබ මේ කියන්නා වූ කටයුතු ටික හරියට සිද්ධ කළොත් ඔබේ ජීවිතේ බලන් ඉන්නකොට දියුණු වෙනවා. බලන් ඉන්නකොට ඔබේ ජීවිතේ හාස්කමක් වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි මේ පලාපල කතරේට ප්‍රථමව ඔබට පුළුවන් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න, bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. අපි බලමු කන්‍යා ලග්න ඔබට මාර්තු සහ අප්‍රේල් මාසවල මොනවද මේ වෙන්න යන්නේ කියලා. අත වශයෙන්ම ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයත් එක්කලා ඒ ග්‍රහචාරයත් එක්කලා කටයුතු කරනකොට ඔබට රැකියාවේ සහ ව්‍යාපාරවල තිබුණු බාධාවන් ඉවත් වෙනවා. පහුගිය කාලේ ඔබ කොච්චර ව්‍යාපාර සිද්ධ කරන්න හැදුවත් විශේෂයෙන් ඔබ 2024 දෙසැම්බර් සිට 2025 දෙසැම්බර් වගේ දක්වා ඔබ සිද්ධ කරන්නට හදපු ගොඩක් ව්‍යාපාර කටයුතු ඔබ අතින් ඒ දේවල් වල දියුණුවක් පෙන්눔 කරන්න නැතුව ඔබ අතහැරලා දාපු අවස්ථාවන් තිබෙන්න ඇති. ඒ වගේම නව ව්‍යාපාර අවස්ථාවන් කොච්චර සිද්ධ කරන්න හැදුවත් ඒ දේවල් ඔබ සිද්ධ කරන්න නැතුව ඇති. හැබැයි මෙන්න මේ කාලෙදි එහෙම නැහැ. ඔබ තාමත්ම ධෛර්යයෙන් යුක්තව කටයුතු කරන කාල සීමාවක්. ඉතින් ඒ නිසා අප්‍රේල් මාසයේදී නව වගකීම් ඔබට පැවරෙනවා. ඒ වගේම ඔබ ස්ථාවරත්වයක් පෙන්වුම් කරන ඔබේ රැකියාවේ ව්‍යාපාර කටයුතු වල ඒ වගේම ආදායම් තත්ත්වයේ මේ හැම පැත්තකින්ම ස්ථාවර භාවයක් පෙන්වුම් කරන කාලයකට ඔබ මේ අනුගත වෙන්නටයි යන්නේ. ඉතින් මේ දේවල් ඔබ අනුගත වෙන්නට නම් මෙහි සඳහන් කරන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම කළ යුතුමයි. ඇත්ත වශයෙන්ම මේ ශාන්ති කර්ම සිද්ධ කරනකොට ගොඩක් අය අහන දෙයක් තමයි මම විදේශගත වෙලා ඉන්නේ මම කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඔබට පුළුවන් ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔබ මුදල් වලින් දායකත්වයේ දරන්න නිවසේ ඉන්න අයට. එතකොට ඒ අය හරහා ඔබට පුළුවන් ඔබගේ ඒ ශාන්ති කර්ම ටික සිද්ධ කරන්න. උදාහරණයක් විදිහට හිතන්න බෝධි පූජාවක් තියාගන්න ඕනේ කියලා බෝධි පූජාවක් සිද්ධ කරන්න ඕනේ කියලා. එතකොට ඔබට පුළුවන් ඒ මල් හඳුන් කූරු ආදී වශයෙන් ඒ මිල මුදල් වියපැහැදම් කරලා ගන්නේ සඳහා ඔබට පුළුවන් නිවසේ අයට කියන්න පුළුවන් ගිහිල්ලා මං වෙනුවෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා. ඒ කරලා ඔබට පින් අනුමෝදන් කරන්න ඔබට ඒ කුසල් අනුමෝදන් කරන්න එහෙම නැත්නම් ඔබට එහි ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කියලා නිවසේ ඉන්න අයට කියන්නට පුළුවන්කම පවතින. ඉතින් ඒ හරහා ඔබට ඔබේ අපල තත්වයන් දුරු කරලා ඔබගේ රැකියාවේ ඔබගේ ජීවිතයේ සාර්ථකමත් භාවයට සුවපත් භාවයට පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. රැකියා ස්ථානයේ සගයන් සමග ඔබත් එක්කන් වැඩ කටයුතු කරන අයත් එක්කලා අනවශ්‍ය වාද විවාද වලින් වැළකීලා සිටීම ඉතාමත්ම නුවණට හොරු කටයුත්තක්. ඇත්ත වශයෙන්ම ඔබ ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති කෙනෙක් වගේ ඒ වගේ අවස්ථාවන් වලදී කටයුතු කරනවා නම් ඔබට ඔබේ ජීවිතේ ඉස්සරහටම යන්නට පුළුවන්කම පවතිනවා. ඉතින් මොන දේ කිව්වත් ඔබ ගොඩක් වෙලාවට ඒක අධිකව හිතන්නට වග බලා ගන්නට එපා. ඔබ පුංචි දෙයටත් ඔබ ගොඩක් කල්පනා කරන කෙනෙක්. හැබැයි ඒ විදිහට කටයුතු කරන්නට එපා. මේ කාල සීමාවේදී ඔබ පහුගිය කාලේ එහෙ විදිහටම තමයි ඔබ කටයුතු කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට පුංචි දෙයක් නිසා ඔබ දවස් ගණන්, සති ගණන්, අවුරුදු ගණන් විඳවන ස්වභාවයක් ඔබගේ පෙන්눔 කරනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට හිත වට ගන්න එපා. අර උණු වෙන හදවතක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න එපා. මේ ඉස්සරහට එන කාල සීමාවේ නම් ඔබ උණු වෙන හදවතක් බවට පත් වෙච්ච පුද්ගලයෙක් නිසාම තමයි පහුගිය කාලයන් වලදී ඔබ ගොඩක් කරදර බාධක වලට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම හවුල් ව්‍යාපාරවල නිරත වන අයට මාර්තු 15න් පස්සේ ඊ타මත්ම සුබ තත්වයක් පෙන්වුම් කරනවා. විශේෂයෙන් ධනය සහ ආර්ථිකය පිළිබඳව කතා කරනකොට ආදායම් මාර්ග සක්‍රිය වෙනවා. ඔබ ගොඩක් වෙලාවට බුධ අධිපති ග්‍රහයා නිසා ඔබ එක රැකියාවකින් විතරක් ඔබ සෑහීමකට පත් වෙන පුද්ගලයෙක් නන් නෙවෙයි. ඔබ ගොඩක් රැකියාවන් අත්හදා බලන, ඒ වගේම ගොඩක් අමතර ආදායම් තත්වයන් හදාගන්න කෙනෙක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ලෞකික දියුණුව වැඩියක් බලාපොරොත්තු වෙන, ඒ වගේම මිල මුදල් වලට ආසා කරන කෙනෙක් ඔබ නිතරම. රත්තරන් වලට, මුදල් වලට, ඇඳුම් පැළඳුම් වලට ඉතාමත්ම ආසාවෙන් කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒ වගේ ඔබට යාන වාහන, ඉතින් ඒ වගේ ඔබට ඒ දේවල් ළඟා කර ගැනීමේ ශක්තියක් තිබෙනවා. ඉතින් ඔබ ඉවසීමෙන් කටයුතු කළොත් ඔබට මේ වර්ෂයේදී ඔබ හිතනවට වැඩිය විශාල වශයෙන් ඔබගේ දියුණුවක් අත්පත් කර ගන්නට, දියුණුවක් ලබා ගන්නට, ඔබගේ දියුණුවක් පෙන්눔 කරන්නට හැකියාව පවතිනවා. දිගු කාලීන ආයෝජන වලට ඉතාමත්ම සුබදායි
කාලයක්. ඒ වගේම ඔබට පරම්පරාවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පියාගෙන් මවගෙන් වෙන්නට පුළුවන්. ඒ තිබුණු යම්කිසි භූමි ලාභයක් ඔබට පෙන්눔 කරනවා. විශේෂයෙන් ණය මුදලක් වෙන්නට පුළුවන්. මේ දේවල් ඔබට පෙන්눔 කරනවා. ඉතින් ඔබ ඒ දේවල් බලාපොරොත්තු වුණත් නැතත් ඔබට ඒ දේවල් ලැබෙනවා. අධ්‍යාපනය පිළිබඳව කතා කරනකොට ඉදිරියෙන් කටයුතු වල නිරත වන දරුවන්ට ඉතාමත්ම සුබදායී කාලයක් තමයි මේ එළඹෙන්නට යන්නේ. මතක ශක්තිය සහ අවධානය ඉහළ මට්ටමකට නැංවෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. ඒ වගේම ඔබ පහුගිය කාලේ විදේශ අධ්‍යාපනයට ඇරයුම් කරලා තිබුණා නම් ඒ දේවල් අසාර්ථක වුණා නම් යම් අවස්ථාවන් වලදී අන්න ඒ දේවලුත් ඔබට සැබෑ වෙන කාලයක් තමයි මේ ඇවිල්ලා තිබෙන්නේ. ඒ දේවල් වලට ඔබට සුබ ආරංචියක් ලැබෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙන්නට යන්නේ. ඉතින් මේ දේවල් හරියටම සාර්ථක කරගන්න නම් මේ සඳහන් කරන ශාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුමයි. පෞල් ජීවිතය සහ සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට පෞලේ සමගිය වර්ධනය වෙනවා. පහුගිය කාලේ ඔබ යම් මතකැටුම් පෞල තුල තිබුණා නම් ඒ දේවල් දුරු වෙලා ඔබට සිත සාන්තිය සැලසෙන කාලයකට තමයි ඔබ මේ අනුගත වෙලා තිබෙන්නේ. සමහර විට දෙදෙනා අතර තිබුණු සැකේ නිසා යම් ගැටලු ඔබට ඇති වෙන්නට ඇති. හැබැයි මේ වර්ෂයේදී මාර්තු අප්‍රේල් මාසවලදී ඒ දේවල් දුරු වෙලා ඔබලට සතුරු සෞභාග්‍ය උදා වෙනවා. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වෙන කාලයක්. ඒ වගේම සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ඔබට ඇති වෙන්න තිබෙන රෝගාබාධයන් දැනගෙන ඒවට කලින් ඉඳන් සූදානම් වෙලා ඒ දේවල් මගහරවා ගත්තොත් එහෙම ඔබට ඔබේ ජීවිතේ සාර්ථකමත් කරගන්නට සුවපත් කරගන්නට හැකියාව පවතිනවා. උදරයේ ආශ්‍රිත පීඩා හෝ ස්නායු ආබාධ මතුවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා ආහාර පාලනය ඒ වගේම ඔබ අධිකව වැඩ කරනවා නම් ටිකක් විවේක අරගන්න, ඒ වගේම ටිකක් ඇවිදින්න. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ කරාට පස්සේ ඔබට මානසික පීඩනය නැති කරගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ හරහා ඔබට ශරීර සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. ශරීර සෞඛ්‍ය නිසියාකාරව පැවතුනා කියලා කියන්නේ ඔබගේ අනිත් කටයුතුත් ඉතාමත්ම සාර්ථකමත් භාවයට පත් කරගන්නට මල්පල ගන්නවා ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ කටයුතු ටික නිසියාකාරව සිද්ධ වෙන්නට නම් මෙන්න මේ ශාන්ති කර්ම ටික ඔබ අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුමයි. සමහරලාට මෙසේජ් කරනවා මම කතෝලික ආගමේ, මම බුද්ධ ආගමේ, මම මේ ආගමේ ආදී වශයෙන් කියලා. එතකොට යහපත් දේවල් සිද්ධ කරන්නට ඇත්තටම ආගමක් අදාළ වෙන්නේ නැහැ. බුද්ධ දර්ශනය පමණයි තියෙන්නේ. එතකොට යහපත් දේවල් සිද්ධ කරන්නට ආගමක් ගාවගත යුතු නැහැ. මොකද අපි යහපත් දේවල් සිද්ධ කරනවා නම් ඒ යහපත් දේවල් අපේ ජීවිතවලටත් ඒ යහපත සඳහා හේතු වාසනා වෙනවා, අපිට උපකාරී වෙනවා. ඔබ දන්නවා අනිවාර්යයෙන්ම අපි කරන දේ තමයි අපිට හපව් අනිත් පැත්තට එන්නේ. ඉතින් ඔබ යහපත් දේවල් සිද්ධ කරොත් එහෙම ආගම අදාළ වෙන්නේ නැහැ. ඔබ සිද්ධ කරන්නේ මොනවද? ඒවට අදාළ යහපත් දේවල් ඔබේ ජීවිතයටත් එන්නට පටන් ගන්නවා. ඔබට යම් සුළු අපල තත්වයන් පමණයි පෙන්눔 කරන්නේ. ඉතින් ඒ දේවලුත් වෙන්න මේ හරහා නැති කර ගැනීමේ හැකියාව තිබෙනවා. බුද්ධ ග්‍රහයා වෙනුවෙන් වත්පිළිවෙත් කිහිපයක් මම සඳහන් කරන්නම්. මේ දේවල් ඔබ සිද්ධ කරාට පස්සේ ඔබගේ ජීවිතයට සෞභාග්‍ය උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. වදාද දවස්වල බුදුන් වහන්සේට සහ බෝධින් වහන්සේට පූජාවන් පවත්වලා ඔබට සිත සාන්තිය ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම විසුන්දවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ හරහා ඔබට විසුන්දියන්ගේ පිහිට ආරක්ෂාව පවතිනවා. ඒ වගේම කොළ පැහැති මල්, කොළ පැහැති කොඩි, නිල් මානෙල් මල් පූජා කිරීම හරහා ඔබට තවත් සුබසිත සලසා ගන්නට හැකියාව පවතිනවා. ඉගෙන ගන්නා දරුවන්ට පොත්පත්, පෑන් පැන්සල්, බෑග් ආදී වශයෙන් ගැනෙන මෙන්න මේ දේවල් දුන්නට පස්සේ බුදගේ අපල තත්වයන් සමනය කරගන්නට හැකියාව පවතිනවා. ඉතින් මේ ටික ඔබ නිසියාකාරව සිද්ධ කළාට පස්සේ ඔබට ඔබේ ජීවිතේ විශාල වෙනසක් පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් වැටකයා ගහක් නිවස ඉදිරිපිට හිටවලා දිනපතා වතුර දාන්න පුළුවන් නම්, සත්කාර කරන්නට පුළුවන් නම් ඔබට තව තවත් අපල දුරු කර ගැනීමේ හැකියාව පවතිනවා. මේ අපල කියලා කියන්නේ අත වශයෙන්ම පෙර සංසාරේ ඔබ විසින්ම සිද්ධ කරන්නට දුන අකුසල්. ඉතින් මේ දේවල් අයින් කරන්න පුළුවන් හොඳ දේවල් සිද්ධ කරලා. ඉතින් ඔබට පුළුවන් වෙන මේ යහපත් දේවල් සිද්ධ කළ ඔබේ ජීවිතේ සෞභාග්‍ය කරා අරගෙන යන්නට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබට මේ කන්‍යා ලග්නය පිළිබඳව සියලුම ඒ විස්තර ටික පලාපල ටික සඳහන් වුණා කියලා. ඒ වගේම ඔබගේ ජීවිතය සූපපත් කරගන්නට අවශ්‍ය කරන සියලුම ශාන්ති කර්ම ටිකත් සඳහන් කළා කියලා. ඉතින් ඔබගේ ජීවිතේ සාර්ථකමත් භාවයට පත්වෙත්වා, සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙත්වා. අවසාන වශයෙන් ඔබට තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, සියලු දෙවි රැකවරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.